මෙයාලා කියන ඒවා ඔයාලට අහන්න දෙන්න බෑ. ඒකේ මම මේ වීඩියෝ මේ ක්ලිප් එක මියුට් කරේ. අද අපි ඔයාලට මේ පොඩි ඉතින් අසීරා මම අවුරුදු උත්සවයේ පොඩි වැඩවගේකට ගිහින් තිබුණේ. ඒක නිසා මම මෙයා තමයි මම බ්ලොග් එකේ ඉස්සරහට පොඩි වීඩියෝස් කරලා තියෙන්නේ. මේකේ හිනාවලා මගේ පැත්තේ කියවව දන්නවා. ඒ නිසා ඔයාලා ඒක ගැන හිතන්නත් වීඩියෝ කරන්නේ. මේ තමයි ඉතින් අපේ කෝස් එකේ එරපොදු වසන්තය. අපිට අවුරුදු චාරිත්‍ර ටික හරියට මේ වෙලාවටම කරන්න දෙන්නේ නැහැ නේ. අපේ උත්සවයේ තිබුණේ අවුරුද්දට කොටක් පහුවෙලා. ඉතින් ඒක නිසා අපි උදේ ඉඳන් චාරිත්‍ර වත් කරලා ඉස්සරහට අපේ අවුරුදු උත්සවය ලස්සනට කරගෙන ගියා. ඔය ඉන්නේ ඉතින් අපේ කෝස් එකේ කට්ටිය තමයි. යාළුවෝ ගොඩාක් එකමුතු මේ වැඩේ ලස්සනට කරගන්න හැමෝම උදව් කරගෙන වැඩේ කරා. චාරිත්‍ර ඉවර කරලා අපි ඊට පස්සේ කෑම මේසේ අලේ කරන එක. ඔයාලා දැන් ඔය දකින්නේ අපේ කෑම මේසේ අලේ කරන එක. අපේ ඒක කුරුපාතුන් ටික තමයි ඉස්සෙල්ලාම කරේ. ඔය ඉන්නේ මම. විදියට අලියට ඇසදීමේ බලන්නකෝ ඉතින් මට වෙච්ච දේ. ඔන්නෝම තමයි උනේ ඉතින්. ඔය ඉතින් මම කකුලත් කඩාගෙන උඩ තියාගෙන හැමෝගෙම දිහා දුකින් බලාගෙන ඉන්න වෙලාවක් තමයි. කකුල කඩාගත්ත කියලා නිකන් ඉන්න පුළුවන් දනේ හැමතිස්සම. ඉස්සරහට බලන්නකෝ. සංගීත පුටු තරගෙන් නම් ඔන්න මම අවුට් වුණා. ඉතින් ඔන්නම තමයි අපේ අවුරුදු උත්සවයේ තිබුණේ. තරඟ කිහිපයක් නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මම තුවාල වුණානේ. මගේ මේ පළවෙනි වීඩියෝ එක නිසා පොඩි අඩපාඩු තියෙවි. ඒවා මගේ ඇරලා වීඩියෝ එක බලන්න. එහෙනම් මම ගිහින් යන්නම්.